and a new chapter in Egypt's long story, an ancient civilization in a stunning new setting. ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ඊජිප්තුවේදී විවෘත කර තිබෙනවා. මෙම කෞතුකාගාරය නිර්මාණය කිරීමට 1992 වසරේදී සැලසුම් කර ඇති අතර එහි ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ 2005 වසරේදී. ඩොලර් බිලියනයකට අධික වියදමකින් ගීසා පිරමීඩ අසලම ඉදිකර ඇති මෙම කෞතුකාගාරය තනි ශිෂ්ටාචාරයක් වෙනුවෙන් වෙන් වූ ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරයයි. पूर्व राज्यवंशिक युगයේ සිට ග්‍රීක සහ රෝම යුගය දක්වා ඉතිහාසය ආවරණය වන පරිදි කෞතුක වස්තු ලක්ෂයකින් පමණ මෙය සමන්විත වනවා. මෙම කෞතුකාගාරයේ තරුණ පාරාවෝ වූ ටුටන්ඛාමන් රජුට අයත් සම්පූර්ණ සොහොන් ගබඩා එකතුවද ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්. වසර 1922 දී ටුටන්ඛාමුන්ගේ සොහොන් ගැබ සොයාගත්තා සිට එහි තිබී සොයාගත් පුරාවස්තු 5000කට අධික ප්‍රමාණයක් එකම ස්ථානයක මෙලෙස ප්‍රදර්ශනය කෙරෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. මෙම මහා කෞතුකාගාරය වාර්ෂිකව මිලියන 8කට අධික සංචාරකින් පිරිසක් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කරනවා.